කැස්සකුත් එනවා. මට ළමයි මම මේ ඉස්කෝතු කුඩු බිස්කට් කුඩු වෙනුවට මේ පාන් රාත්තලක් කුඩු කරලා මේ පොඩියට කඩලා චූටියට දැන් මේ ලිපේ ටිකක් බැදගෙන රත් කරගෙන දුඹුරු පාට වෙනකන් ඊට පස්සේ බෙන්ඩර් කරන්න යන්නේ. දැන් මම මේ ගෙදර එහෙම තමයි ඉස්කෝලේ ඉස්කෝතු කුඩු ගෙනාවේ නැතුණාම මේක තමයි කරන්නේ. රෝල්ස් හදන්න, පාන් වලින් රෝල්ස් හදන්න, පිටි වලින් රෝල්ස් හදන්න, පාන් වලින් තව තියෙනවා කෑම වර්ග හදන්න. මේ වගේ තමයි පාට වෙන්න බෙද ගන්නවා. ඊළඟට බෙන්ඩර් කරගන්නවා. ඒ කරලා ටිකක් නිවෙන්න තියලා මේ බෝතලයකට දාලා තියෙනවා. ඕන වෙනකොට ගන්නවා. ආවන් එකේ වේල ගන්නත් පුළුවන්. ආවන් එක රත් වෙන්න තියලා ඊට පස්සේ තැටියකට දාලා තියන්න පුළුවන්. දැන් හිතපු ගමන් මේ වැඩේ කරන්නේ. හැමදාම පාන් ගේනවනේ මේ ගෙදර. ඉතින් එතකොට ටිකක් දුඹුරු පාට වෙනකම් බැද ගන්න. මම දැකලා තියෙන ලොකුටක් දාලා අවන් එකේ කර ගන්නවා. කරලා බෙන්ඩර් කරනවා. අපි දිහා මේ ලොකු වංගෙඩියක් නැහැ නේ, පොඩි අර කෝපි අඹරන එක තමයි තියෙන්නේ. ඒකෙන් අඹර ගන්න පුළුවන් විදිහට තමයි මේ චූටියට කඩලා දාලා තියෙන්නේ. කඩලා දාලා මෙහෙම අරන්. අර තක්කාරි අඹරන එක වෙන ඉතින් සෝස් හදන ඒ බෙන්ඩරේ හරියන්නේ නැහැ. හොඳට පිටියලා යනවා. හොඳ ටිකක් පාට වෙනවා. කට්ටියක් ඉන්නවා මේව නැති කට්ටියක් ඉන්නවා නේ කොහෙට උට එන අය පංගුවක් දන්නේ නැති අය ඉන්නවා. හදා ගන්න පුළුවන්. මේ බලන්න. මේක දැන් බෙන්ඩර් කරන්න.
බෙන්ඩර් කරන්න යන්නේ. මේක තමයි වංගෙඩිය. මේ කෝපි අඹරන එක. චූටි එකන්නේ. ඒ බලන්න. ලොකු එකක් තියෙනවා. ඒක පළතුරු අඹරන එකයි ඔය සෝස් හදන එකයි. ඒකෙන් බෑ. මේ කෑලි තියෙන්න ගන්න බෑ. කෑලි තියෙන්න ගන්න බෑ. පිටි වෙනවා. ඒකේ. සාමාන්‍යයෙන් කෑලි තියෙන්න ඕනේ කුඩු කුඩු. නේ. මෙහෙම තමයි. ඉස්කෝත කොට ගේනකම් බලන් ඉන්න ඕනේ නේද? බෝතලයකට දාලා තියන්න පුළුවන්. ඕන වෙනකොට ගන්න. ඒක තමයි බෙන්ඩර්. චුට්ටයි අඹරන්න පුළුවන්. ඉතින් ගොඩ වෙලා අඹරන්න ඕනේ. ඉතින් මොනවා හරි රෝල්ස් හදන්න පුළුවන්. දැන් මේ පාන් වලින්ම වැඩ තියෙනවනේ. පාන් වලින් ගොඩක් ಜಾති කෑම හදන්න තියෙනවා. දැන් ඉතින් මේම ස්කෝත කුඩු හදාගත්තාම ඕන දෙයක් හදාගන්න පුළුවන් අපිට. මේ උන්ට කී ඉන්නකොට හදන එක කමා වෙනවා.